ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන කාර්යාලය ගංගාරාම අධ්‍යාපන මධ්‍යස්ථානයේදී විවෘත කිරීම පසුගියදා සිදු වුණා. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින් ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් යුනියන් ඔෆ් හයර් එඩියුකේෂන්හි ප්‍රධාන කාර්යාලය කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ස්ථාපිත ගංගාරාම අධ්‍යාපන මධ්‍යස්ථානයේදී විවෘත කළා. මෙම විශේෂ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනයේ කුලපති ගෞරව පූජ්‍ය ආචාර්ය කිරින්දේ අසජී හිමිපාණන් වහන්සේ වැඩම කළා. එමෙන්ම විශේෂ ආරාධිතින් ලෙස ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මැතිතුමා, ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින්, ඉන්දුනීසියා හා නේපාල තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග අධ්‍යාපන කාර්ය මණ්ඩලය ඇතුළු ආරාධිතින් රැසක් එක්වුණා. ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් යුනියන් ඔෆ් හයර් එඩියුකේෂන්හි කළමනාකාරීත්වය නියෝජනය කරමින් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි සහ ගයාන් ඉද්දමල්ගොඩ යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වුණා. 1978 දී පූජ්‍ය දෙවුන්දර වාචීසර හිමිපාණන් විසින් ආරම්භ කර පසුව පූජ්‍ය ගලබොඩ ඥානීසර හිමිපාණන්ගේ මඟ පෙන්වීමෙන් ශක්තිමත් කළ ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිළිබඳව විශේෂ ඇගීමක්ද මෙහිදී සිදු කළා. මේ දක්වා ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තරුණ තරුණියන් ලක්ෂයකට අධික පිරිසකට වෘත්තීය පුහුණුව ලබා දී ඇති අතර දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 4කට අධික ජාලයක් පවත්වාගෙන යනවා. ගංගාරාම අධ්‍යාපන මධ්‍යස්ථානය තුළ ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් යුනියන් ඔෆ් හයර් එඩියුකේෂන් ස්ථාපිත වීම වෘත්තීය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පර්යේෂණ නවෝත්පාදන සහ ජාත්‍යන්තර අධ්‍යාපන සහයෝගිතාව අතර සබඳතාවය ශක්තිමත් කරන ඉදිරිගාමී පියවරක් මෙන්ම සැමට සරලන විශේෂ උපාධි රැසක් ශිෂ්‍යත්ව සහිතව හඳුන්වා දී තිබෙනවා. වසර 500කට අධික ඉතිහාසයක් ඇති කොළඹ නගරයේ අතිශය ගෞරවනීය බෞද්ධ ආයතනයක් වන ගංගාරාම විහාර පරිශ්‍රය ආගමික ස්ථානයක් වශයෙන් පමණක් නොව අධ්‍යාපනය, සමාජ සේවය හා ජාතික සංවර්ධනයට දායක වූ ප්‍රබල මධ්‍යස්ථානයක් ලෙසද ඉතිහාසයට එක් වී තිබෙනවා. Oxford Chester University of Higher Education, shaping futures, inspiring minds.